42 උතුරුද ගෑණියෙක්. පට්ට වේස ගෑණියෙක්. ඒ ගෑණි දාලා තමයි මෙයාව මරන්න මේ කුදලාන්න ගත්තේ. මහත්තයෝ මගේ ගෙදර කරන්ට් එක කවල මාස 4ක් වෙනවා. කුඩු ව්‍යාපාරයක් කරා නම් කරන්ට් එක ගන්න එපායි. අද අපරාධකාරේ මංකොල්ලකාරේ දූෂකකාරේ මරුණම් මට හිතට වේදනාවක් නැහැ. මහත්තයෝ මගේ ගෙදර කරන්ට් එක කවල මාස 4ක් වෙනවා. මාස 4ක් මට මම ඔයාලා කුඩු ව්‍යාපාරයක් කරා නම් මම ඒ ව්‍යාපාරය කරපු හැටියට මේ කරන්ට් එක ගන්න එපායි. අදටත් මම ගෙදර කරන්ට් එක නැහැ. අල්ලපු ගෙදරින් වයරයක් ගහලා මං කරන්ට් එක ගන්නෙ. මහත්තයෝ මුන් ෆලෝ කරපු ඇත්ත. මෙයාට කෝල් කරපු ගත්ත ඇත්ත. මූත් ආගියුමන්ට් කරනවා. මේ මම මරපම් පුළුවන් නම් මගෙත් එක්ක ආගියුමන්ට් කළේ වේඩු බේස් ගහගනින් කියලා. මගේ පුතාගේ ඉස්සරහට එන්නේ නැහැ. පරාණ බයේ මට මහතුරට දේවල් කියන්න දන්නේ ඔය ගම්බට්ටා කවුද මේ හාමුදුරුවෝ ඌ පන්සලේ මානවලේ හාමුදුරුවෝ උගේ ළඟ තමයි මහත්තයෝ කුඩු ආරක්ෂා කරේ. පේසගෑණියෙක් දැම්මා. ඕ මේ මොකද්ද මේ සෙමෙන්ට්‍රි මරණ මුච්චන එක කසුන් තාරකද කසුන් ඕ ඌ තමයි මුගේ කුඩු ටික මේ සෙමෙන්ට්‍රි හංගගත්තේ. හංගගෙන ඒ ටික තමයි ඌ කරේ. ඌ තමයි මගේ පුතා ඝාතනය කරේ. මගේ පුතා ඝාතනය කරන්න කලින් මං ගන්ධර පොලිසිය OIC මහත්තයට තංගල්ලට කොළඹට මං කිව්වේ මූ ගන්න අතරංගුවට මූ අරගෙන රස්ස කරන්න. එතකොට මේ ටික මෙහෙම වෙන්නේ නැහැ කියලා. අද එහෙම ගත්තේ නැති හින්දා මගේ පුතා වේදනට ගියේ. ඇත්තට මහත්තයෝ මගේ පුතා කුඩු ව්‍යාපාරයකුත් නෙමෙයි. මේ කිසිම කුඩු සම්බන්ධව කිසිම දෙයක් කරලා නැහැ. නාකුඩියකින් මගේ පුතා අල්ලලා මේ අයිස් වලට මේ හේවා විතරණ කියන මේ කවුද DIG හේවා විතරණ තමයි මේ මෙතුමා මේව කර ඒ කියන්නේ ඔය සයන් සස්සරගේ නැන්දගේ මේ ක්ලාස්මේට්. එයාගේ ක්ලාස්මේට්. එයා එන්නේ එහාට විතරයි. රානිතා කියන එක්කෙනාගේ ක්ලාස්මේට්. එයා තමයි එයාගේ මේවකට තමයි මෙයා ඇවිල්ලා මේ සෙටල් වෙලා මේ විදියට එතුමා තමයි මෙයා අල්ලන්න හැම මොහොතෙම මේ අයිස් වලට අල්ල මාස 5ක් දැම්මා. මාස 5ක් සම්බන්ධයි. නමුත් මේ එහෙම බිස්නස් එකක් කරන මිනිහෙක් නෙමෙයි. නාකොටිගේ හිටිය රැවුලුවා මම වගේ හොඳ තඩියෙක්. ඌ කෙට්ටු මම වගේ නෙමෙයි. ඌ අර මම වගේ උසයි. ඌ අපට අභියෝග කරා. බුදු ඇත්තටම මහත්තයෝ මගේ පුතා එහෙම වැරදිලක් කරන මිනිහෙක් නෙමෙයි. මට ඇත්තටම සාධාරණීකරණයක් මේක වෙන්න ඕන. මොකද පත්‍රේ දාන්නේ මාධ්‍යවේදියා ඒ උගේ සල්ලි අරන් වෙන්නේ නැති. උගේ අනිවාර්ය සල්ලි අරන් වෙන්නේ නැති මහත්තයෝ. මහත්තයෝ චමිල්ගේ කුඩු වරගම් කරේ සයන් සත්තර රංගනෝ දෙයිබාලි මල්ලිගේ පුතා. මගේ පුතා ඕව කරේ නෑ. අද පත්තරේ මෙහෙම මේ විදිහට ගියාට මගේ පුතා වැරදි වැඩ කරලා නෑ. ඇත්තටම මහත්තයෝ මගේ පුතා කුඩු හොරගම් කරේ නෑ. චමිල්ගේ කුඩු හොරගම් කරේ සයන් සත්තර රංගන. මගේ පුතාට හිම අවස්ථාවයක් කවදා මොකක්ද අවශ්‍ය නෑ. මේ දැන් මේ ඔය මාධ්‍ය දාපු මේ කට්ටියගේ තොරතුරු ඇත්තටම ඒගොල්ලෝ මුදල් වලට කරන වැඩනේ. සමහරට එයාගේ මුදල් වලට කරනවද කියන එක මන් දන්නේ නැහැ. මේ කරපු සේරම වික්‍රමයන් සයන් සත්සර අනුන්ගේ කුඩු හොරකම් කරේ. චමිල්ගේ කුඩු හොරකම් කරේ.
හොරකම් කරලා මේ එයි මගේ පුතාගේ කලිසම මගේ පුතාගේ මේ බිල් එක යන්න හයර් එක නැතුව මගේ පුතාගෙන් තමයි ඉල්ලන් ගියේ. එහෙව් ඒකේ මේක කරේ දෙහි බාලේගේ පුතානෝ සයන් සස්සර වෙන කවුරුවත් මේක කරේ නෑ. මට මෙහෙම මේ මගේ මේ දරුවෙකුගේ මෙහෙම දෙයක් මට දකින්න සිද්ධ වෙන්න මේක ඇත්තටම තව ඉස්සරහට මගේ රත්තරන් මහත්තයෝ මේකේ තව මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. මූ අත්අඩංගුවට ගන්න ඕන. ඔව් හැම channel එකකම යනවා මෙයාට විරුද්ධව. මගේ පුතා කරේ නෑ මේ කුඩු ජාවාරන්. මූ අත්අඩංගුවට ගන්නම ඕන. සයන් සස්තර කියන එක. ඇත්තටම නැන්දම්මගේ නෑනගේ සහෝදරයගේ ඉඳලම මුන් හංගගත්තා. මගේ පුතා මෙහෙම ඉවර කරන්න. මගේ පුතා මෙහෙම ඉවර කරන්න මින් සියල්ලම හංගගත්තා. මේකේ මේ මොකද WGM මේ සුපුන් ජයකිෂන් සනා ඔය කට්ටිය AWP අපි ඩිලෝකා දර්ශනී ඈ වෙස්ස ගෑණියෙක් මහත්තයෝ මං එහෙම කිව්වට තරහා ගෙන්න බා. ඈ ගෑණි දාලා මගේ පුතා මරන්න අවුරුදු 42 කුතුනොත් ගෑණියෙක්. පට්ට වෙස්ස ගෑණියෙක්. ඒ ගෑණි දාලා තමයි මෙයාව මරන්න මේ කුදලාන්න ගත්තේ. මේ ඒ කියන්නේ WGM AWP මේ WGM කවුද කසුන්ගේ නැන්දා. කසුන්ගේ නෑන හරි ඕ නැන්දා හරි වෙන්න පුළුවන්. ඉතින් එයා දාලා තමයි මෙයා මේ ප්‍රෝග්‍රෑම් කරේ මරන්න.